තියාගන්න changes in matter පාඩමේ අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්නවා මේ chemical reactions ගැන. මොනවා ගැනද? chemical reactions ගැන. හරිද පුතේ? chemical reaction එකකදී වෙන්නේ මොකද්ද? සරලවම කියන්න. reactants මොනවා වෙනවද? products වලට convert වෙනවා. ඒ කියන්නේ chemical reaction එකක් වෙනවා කියන්නේ මොනවා හරි දේවල් ටිකක් තිබිලා ඒ ටික chemical reaction එක කරාට පස්සේ අලුත් දෙයක් හැදෙනවා. ඒ හින්දා කලින් තිබ්බ reactants ඊට පස්සේ නෑ. අලුත් දෙයක් හැදෙනවනේ. ඒ හින්දා යාට කියන්නේ මොකක් කියලාද? product එකක් කියලා. right? එහෙනම් මේ reactants product වෙන එකට chemical reaction එකක් කියනවා සහ මේක වෙන ආකාර හතරක් තියෙනවා. main 4 types තියෙනවා. හරිද? එහෙනම් ලියා ගන්න ඊළඟට මෙන්න මේක මෙහෙම බෙදා ගන්න. ඔයාලට ඉඩ තියෙනවා නම් බෙදා ගන්න නැත්නම් topic wise දාන්න. මාතෘකාව දාන්න. පළවෙනි වර්ගය තමයි chemical combination reactions. right? දෙවෙනි එක තමයි chemical decomposition reactions. right? Third one, single displacement reactions. කතා කරන්න එපා, සද්ද කරන්න එපා. last one, double displacement reactions. හරිද? බලන්න වර්ග 4 කියන සද්දේ chemical reaction එකක් කියන්නේ මොකක්ද ඉස්සෙල්ලා මට ඒක කියන්නකෝ. reactants product වලට convert වෙනවා. එතකොට මේ reactant product වෙන ආකාර හතරක් තියෙනවා. first one chemical combination reaction. combine කියන වචනේ තේරුම මොකද්ද? එකතු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම මේක ඇතුලේ රසායනික ද්‍රව්‍ය මොනවා වෙන්න ඕනද? එකට එකතු වෙන්න ඕනේ. chemical decomposition reaction. මේ decomposition කියන්නේ වෙන් වෙනවා කියන එක. දැන් ඔයා decomposers ලා ගැන අහලා තියෙන්නේ. වියෝජකයෝ. ඒ කියන්නේ පසදී ඒ කියන්නේ මේ ද්‍රව්‍ය දි รา පත් කරන කට්ටිය එයාලා කඩලා දානවා. නැත්නම් divide කියන වචනේ මේකෙන් මතක තියාගන්න. chemical decomposition තියෙන දෙයක් කැඩලා වෙනස් දේවල් බවට පත් වෙනවා. ඒ කියන්නේ කැඩිලා යනවා කියන එක අදහසක් ගන්න. right? next one single displacement reaction. single displacement reaction එකක් කියන්නේ ඕකේ මතක තියාගන්න මේ පැත්තේ එක්කෙනෙක් single. හරිද? මේ පැත්තට යද්දි වෙන කෙනෙක් single. දැනට එහෙම කියන්න. හරිනේ? ඊට පස්සේ double displacement reaction එකකදී වෙන්නේ chemical දෙකක් තිබිලා ඒ දෙන්නගේ elements මොනවා හරි මාරු වෙලා තියෙනවනේ මේ පැත්තට එද්දි. මම දැන් symbol විදිහට ඒක දාගෙන යනවා. ඔයාලා හැමීට idea එකක් ගන්න ඕන බා. A කියලා chemical එකක් තිබ්බොත් පුතේ right? B කියලා chemical එකක් එක්ක මෙතනින් දා B කියලා chemical එකක් එක්ක එකතු වෙලා chemical combination නේ. C කියලා අලුත් chemical එකක් හැදෙනවා. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙලා අලුත් එකක් හැදිලා. chemical decomposition එකේදී වෙන්නේ A කියන chemical එක B + C වලට කැඩිලා ගිහිල්ලා. ඒ කියන්නේ අලුතින් හිටපු chemical එකක් අලුත් දෙන්නෙක් බවට කැඩිලා ගිහිල්ලා. single displacement reaction එකක් කියන්නේ ඔයා හිතන්නකෝ මෙහෙම A B ත් එක්ක ඉන්නවා C මේ කපල් එක දිහා බලන් ඉන්නවා. හරිද? C line පාර දානවා. ටික දවසකින් ඔයාට පේන දේ කියන්නේ A C ත් එක්ක ඉන්නවා D තනියම. එහෙම නැත්නම් ඕකේ අනිත් පැත්ත. හරිද? පුතා මට කියන්නකෝ මෙහෙම එක ළඟ ගෙවල් දෙකක් තියෙනවා. හරි නේද? එතකොට මේ ගෙදරක් ජෝඩුවක් ඉන්නවා එහා ගෙදරක් ජෝඩුවක් ඉන්නවා. තේරුණාද? සමහර රැයවල් වලදී සමහර ගම් වලදී මොනවද සිද්ධ වෙන්නේ? A C ත් එක්ක ඉන්නවා D ත් එක්ක ඉන්නවා. සරලව කියලා ඉවරයි chemical reaction ටික. තේරිච්ච අතොස්සන්? තේරුණා? හරිනේ? අපි